හයි ළමයි එන්න බලන්න රෝස්මරි ඔයිල් කොහොමද කියලා. මම මේකට ඇඩ් කරන්නේ ඔලිව් ඔයිල්, වර්ජින් කොකනට් ඔයිල්, කරාබනෑටි. ඉතින් මේ ටික එකට එකතු කරලා ඩබල් බොයිල් ක්‍රමයට මෙන්න මෙහෙම හදාගන්නකෝ. එහෙනම් දැන් අපි අපේ ඔයිල් එක හදමු. මුලින්ම ඔලිව් ඔයිල් එක එකතු කරන්නකෝ. ඔලිව් ඔයිල් දාන්න ඕන ප්‍රමාණය නම් මට කියන්න විදියක් නැහැ. මොකද මම මීට කලින් හදලා තියෙන ප්‍රමාණයටම තමයි මම දාගන්නේ. ඉතින් ඔයාලට චුට්ටක් විතර හොයලා බලලා ඒක දාගන්න. ඉතින් මම දැන් ඇඩ් කරන එකට කරාබනෑටි, රෝස්මරි, කොල් මේ දේවල් දැම්මට පස්සේ එකට වර්ජින් කොකනට් ඔයිල් එකතු කරන්න. මෙතන තියෙනවා කොකනට් ඔයිල් මිලිලිටර් 100ක්. ඉතින් මේ ඔක්කොම ටික මේකට එකතු කරන්න ඕනේ. ඉතින් මේ රෝස්මරි හෙයාර් ඔයිල් එක සාමාන්‍යයෙන් ඔයාලට මාසෙ දෙකක් ඒ වගේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. දෙකක් නෙවෙයි අවුරුද්දක් උනත් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒ ප්‍රමාණයට හදාගත්තොත් එහෙම තියාගන්න පුළුවන්. උළුහල් එකතු කරන්නත් පුළුවන්. ඉස්සරි වගේ තියෙන කෙනෙක් ඉන්නවනම් දැන් ඉතින් විනාඩි 35ක් 40ක් වගේ බොයිල් වෙන්න දෙන්න. ඒ වගේම මම ඊට එහා පැත්තේ හදනවා මගේ ඉතුරු රෝස්මරි කොළ වලින් හෙයාර් ස්ප්‍රේ එක. ඉතින් ඒකේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්න. මේ තියෙන විනාඩි 35කට පස්සේ මගේ මුළු කිචන් එකම මාහරම සුවඳයි. මොකද එහා පැත්තේ ස්ප්‍රේ එක හැදෙනවා, මේ පැත්තේ ඔයිල් එක. ඉතින් මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් ඔන්න ඔය වගේ තමයි රෝස්මරි ඔයිල් එක හැදෙන්නේ. ගිහින් එන්න.